AI உச்சி மகாநாட்டில் கலந்து கொள்வதற்காக இந்தியா சென்றுள்ள ஜனாதிபதி ஆண்ட்ரோகுமார் சனாயக்க இன்று அங்கு விசேட உரை நிகழ்த்தினார். රාජ්‍ය පාලන පද්ධති හා සමාජය වෙනස් කරමින් පවතින මේ සුවිශේෂී මොහොතේ නවදිල්ලියේදී ඔබ සමග එක්වීමට ලැබීම මට මහත් ගෞරවයක්. AI තාක්ෂණයේ පසුගිය සියවස්වල කාර්මිකකරණ විසින් ඇති කළ ආකාරයටම ජාතික වර්ධන ගමන් මඟ කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරන පරිවර්තනීය බලවේගයක්. නමුත් AI තාක්ෂණයෙන් සවිමත් රටවල් සහ එවැනි හැකියාව නොමැති රටවල් අතර වැඩිවීමෙන් පවතින පරතරය බොහෝ රටවල් ඩිජිටල් ආර්ථිකයෙන් වියුක්ත කිරීමේ බරපතල අවදානම් නිර්මාණය කරනවා. මේ ආකාරයට පසුබසින රටවල් ගෝලීය වර්ධනයෙන් සහ නව ආර්ථික අවස්ථාවලින් තවදුරටත් විවිධ අතුරු බලපෑම්වලට ලක්විය හැකියි. එමගින් අපි අපේක්ෂා කරන සියලු දෙනා ඇතුළත් සාධාරණ සහ තිරසාර සංවර්ධන අරමුණුද අවදානමට ලක් වෙනවා. බොහෝ නැගී එන ආර්ථිකයන් මෙන්ම ශ්‍රී ලංකාවත් AI සම්පූර්ණ ලෙස භාවිතා කිරීමට අවශ්‍ය යටිතල පාසුකම් තවමත් සම්පූර්ණ කරගෙන නැහැ. ඒ නිසා නිසි අභිප්‍රාය සහ දැක්ම සමගින් අප විශ්වාසකින් හා නොපැකිලිව ක්‍රියා කළ යුතු තීරණාත්මක මොහොතක් එළඹිලා තිබෙනවා. තරුණ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ මානව සම්පතක් ශ්‍රී ලංකාව සතු තිබෙනවා. ඒ වගේම අපට ශක්තිමත් නීතිමය පද්ධතිය සහ ජාත්‍යන්තර හවුල්කාරීත්වය සමග බැඳුණු ආර්ථික සංස්කෘතියක්ද තිබෙනවා. අපි පෞද්ගලික දත්ත ආරක්ෂණය සහ සයිබර් ආරක්ෂණය පිළිබඳ නීතිමය රාමු නවීකරණය කරමින් ඩිජිටල් පොදු යටිතල පාසුකම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් නවෝත්පාදන දිරිමත් කරන මහජන විශ්වාසය රැකගත හැකි ආයතන ශක්තිමත් කරමින් සිටිනවා. ලෝකයේ අද AI තාක්ෂණයේ අභිප්‍රායන් අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ විවාද කරමින් සිටිනවා. එහෙත් මෙහිදී මෙතෙක් මගහැරී ගිය තීරණාත්මක පැතිකඩක් පෙන්වා දීමට කැමැතියි. එනම් සංස්කෘතික ගැළපීමයි. මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් තවදුරටත් ප්‍රවර්ධනයට මේ තාක්ෂණයන් ඉවහල් කරගත යුතුයි. ලෝක මට්ටමේ AI තාක්ෂණයේ භාෂා සහ මතවාදයන් කීපයකට පමණ සීමා වුණොත් අපගේ අනන්‍ය වූ සංස්කෘතික විවිධත්වයේ ගිලී යාමේ අවදානමක් පවතිනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් වලට තම භාෂාවන් සහ සංස්කෘතිය යනු ගෞරවයේ මෙන්ම විශ්වාසයේ පදනමයි. මෙවැනි සංස්කෘතික ගැළපීමක් සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් අන්තර්ග්‍රහණය සහ සංරක්ෂණය සිදුවීම අවශ්‍යයි. මේදී අපගේ දේශීය භාෂා සහ සංස්කෘතික දැනුම ඩිජිටල්කරණය කර ඒවා කෘත්‍රිම බුද්ධිපත්ති තුළට බද්ධ කළ යුතුයි. එමෙන්ම ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳව උපරිම අවධානය යොමු වීම වැදගත්. අපගේ සංස්කෘතික වටිනාකම් වලට AI මගින් සිදුවන අහිතකර බලපෑම් වලින් ආරක්ෂා වීමේ පද්ධති ස්ථාපිත කළ යුතු වෙනවා. අපගේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවේ, ඒකාබද්ධ වීමයි. AI යටිතල පාසුකම් අපි දකින්නේ ආර්ථික සංස්කෘතික සහයෝගීතාවයේ ඊළඟ මායිම ලෙසයි. එම නිසා ශ්‍රී ලංකාව කලාපීය සහයෝගීතාවයක් යෝජනා කරනවා. මෙහිදී එය අඩු වියදමින් ලබාගත හැකි මධ්‍යගත පාලනික යුත් භාෂා දත්ත කට්ටල පොදු වැගීම් ක්‍රම සහ ආරක්ෂක මෙවලම් මෙන්ම ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය සහ යන මූලික කරුණු හතර මත පදනම් වීම ඉතා වැදගත්. මේ ප්‍රයත්නය මගින් AI ප්‍රතිලාභ වෙත අප සැමට පුළුල් සහ සාධාරණ ලෙස ප්‍රවේශ විය හැකි බව මාගේ විශ්වාසයයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව ජාතික මෙන්ම කලාපීය මට්ටමේ අවශ්‍යතාවද සපුරාලිය හැකි AI හැකියාවන්ගේ යුත් දත්ත යටිතල පාසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව ගවේෂණය කරමින් සිටිනවා. ඩිජිටල් පොදු යටිතල පාසුකම් සහ තාක්ෂණික කුසලතා පිළිබඳව ගෝලීය නායකත්වයන් අත්පත් කරගන්නමින් සිටින ඉන්දියාව සහ අනෙකුත් රාජ්‍යයන් සමග සමීප කටයුතු කරමින් තිරසාර ආරක්ෂිත සහ අනාගතයට සූදානම් කලාපීය AI දත්ත මධ්‍යස්ථාන ධාරිතාවන් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට විශාල විභවයක් තිබෙනවා. ගරු සම්භාවනීය අමුත්තනි, කිසිදු රටකට AI සඳහා සූදානම් අනාගතයක්
තනිව ගොඩනගාගත නොහැකි බව අපගේ වැටහීමයි. ලෝකය හා මෙම කලාපේ රාජ්‍යයන්ගේ අදහස් රැසක් සැලකිල්ලට ගනිමින් අප විසින් නවදිල්ලියේදී එකඟ වන ඒකාබද්ධ ප්‍රකාශයේ මෙම සහයෝගිතාවේ වැදගත්කම ඉස්මතු කර තිබීම සතුටට කරුණක්. ඒ නිසා කිසියෙකු අත් නොහැරෙනසේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳව පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ හවුල්ව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් වේවින් ස්තුතියි.